එන්න පෙන්නන්න චුට්ටක් වගේ මුණ. අපිට මම මේක දානවා හැබැයි. වගේ මේ පැත්තට විතර පෙන්නමු අපි. දැන්. අනිත් මේ පැත්ත. පේනවද ළමයි මේ ඉන්නේ. එපා හලෝ. ඔයා හරියට ඔයා මොනවද මුණ ගෑවේ? යූ. මම වැටෙයි. ඉතින් බලන්න ළමයි මෙයා මෙන්න පොඩ්ඩක් දාන්න. ඔයාට ඕනම් මගේ Hi ළමයි. මේවා කරන්න. Welcome back to my YouTube channel. මගේ ඕනම් මුණ පේන්නේ නැති වෙන්න විතරක් මෙහෙම කරලා පෙන්නන්න. එන්නේ එනම් පෙන්නන්න ඉක්මනට. බෑ මම මේ. එහෙනම් ලෑස්තිලයි. බෑ එහෙම නැස්ති. මේ පේනව නේද? මේ අපේ නාංගිගේ ස්කින් එක මේ පේන සුදු පාට මෙහෙම අලුහන් වගේ දාලා තියෙනවා. මේ ඇස් යටත් කළු වෙලා තියෙනවා. මේ කටට කළුයි. ඉතින් එහෙම වෙලා තියෙන්නේ බ්ලීචින් ක්‍රීම් එකක් පාවිච්චි කරලා දැන් ජොල් වෙලා තියෙන ස්කින් එක. ඉතින් ඒකට මම පොරොන්දු වුණා ඒක සතියෙන් හොඳ කරලා දෙනවා කියලා. ඒකට ඉතින් මම අද හදන මම ෆේස් පැක් එකක් හදනවා ඒකට. ඒක හදන්නේ කඩල පිටි වලින්. ඒකට ඕනේ කඩල පිටි ඕනේ. යෝගට් ඕනේ. එතකොට දෙහි ඕනේ. දෙහි නැති නිසා මම නාරං ගත්තා. ඊට පස්සේ ඕන කරනවා මී පැණි. ඊට පස්සේ අවශ්‍යයි කස්තුරි කහ. ඉතින් බලමු අපි හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේකට තේ හැන්දක් ඕනේ. ඊට පස්සේ පිරිසිදු භාජනයක් ඕනේ. ඒකට මම කඩල පිටි වලින් දානවා තේ හැන්දක්. මේක ගොඩක් කල් තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්තටම. දවසක් වගේ මේක ෆ්‍රෙෂ් පිට හදලා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකට ගන්නවා චුට්ටක් කඩල පිටි. මෙන්න මේ විදිහට තේ හැන්දක් ගන්නවා. ඊට පස්සේ යෝගටුත් තේ හැන්දක ප්‍රමාණය. මේකට කර්ඩ් දානවා නම් ගොඩක් හොඳයි. කර්ඩ් නැති නිසා මම යෝගට් දාන්නේ. යෝගටුත් තේ හැන්දක ප්‍රමාණයක් දාන්න ඕනේ. ඊට පස්සේ කස්තුරි කහ වලින් තේ හැන්දක් නෙමෙයි කස්තුරි කහ වලින් තේ හැන්දි භාගයක් වගේ ගන්න ඕනේ. මේ ඔක්කොම ඔයාලට අඩු මුදලකට බෙහෙත් බඩු කඩෙන් ගන්න පුළුවන්. කස්තුරි කහ තේ හැන්දි භාගයයි. මෙන්න පේනවද? මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගන්න ඕනේ. තේ හැන්දි භාගයක වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ මී පැණි තේ හැන්දෙන් එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකට දෙහි තමයි ගන්න ඕනේ. දෙහි නෑ කිව්වනේ. දෙහි තියෙනවා. ඔයාලට හොයන්න කම්මැලි. දෙහි නැති නිසා මම නාරංගිඩියක් ගන්නවා. නාරංගිඩිය আমি এটা ටික අල්ලගන්න ඊට පස්සේ මේකට තව වතුර
වතුර ටිකක් ගෙනත් දෙන්නකෝ. නෑ බෑ ඕක නම් දාන්න එපා මම. වතුර ටිකක් ගෙනත් දෙන්න. ඊට පස්සේ මේ තියෙන පැක් එක ඒක හොඳට කලවම් කරගන්න ඕනේ. ගොඩක් තික් කරගන්න එපා. මොකද මේක චුට්ටක් දියාරු ටයිප් එකට තමයි තියෙන්න ඕනේ. එතකොට මේක හොඳට ෆේස් එකට ඇබ්සෝබ් වෙන්නයි ඕනේ මේ වෙලාවේ. ඉතින් ඔයාලත් බ්ලීචින් ආසාදනයකින් පෙළෙනවා නම් එහෙම නැත්නම් ඔයාගේ ස්කින් එකේ පිම්පල්ස් තියෙනවා නම් එතකොට ගොඩක් අයගේ කට වටේට කළු වෙනවා, පිග්මන්ටේෂන් තත්ත්වයන් තියෙනවා. මේ හැම දෙයකටම මේ පැක් එක ගොඩක් හොඳයි. ඉතින් එහෙම අය මේක දවසක් කර දවසක් යූස් කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් තමන්ගේ තියෙන ස්කින් එකේ කිසිම ප්‍රශ්නයක් නැත්නම් තියෙන ස්කින් කලර් එක ග්ලෝ අප් කරගන්න ඕන නම් මේක සතියකට පාරක් යූස් කරාම හොඳටම ඇති. මේ තියෙන පැක් එක මෙන්න මේ විදිහට චුට්ටක් දියාරු වෙන්න. ගොඩක් තික් එකටත් නැතුව තමයි හරි. මමත් පැක් එක ගානවා. මේකෙන් චුට්ටක් මාත් යවනවා. අපි බලමු අපේ ගෙදර ඉන්න බ්ලීචින් ආසාදිතයාට මේක try කරලා දෙන්න. ආයි පැතිත් ඉතින් බලන්න ළමයි මෙයාගේ මේ ෆේස් එකට වෙලා තියෙන දේ. ඉතින් මම පොරොන්දුනා එයාට ඒක හොඳ කරලා දෙන්නම් කියලා. මෙයාගේ ෆේස් එකට ඇප්ලයි කරන්න හදන්නේ. හරි මෙන්න මේ විදිහට මමත් ෆේස් එකට පැක් එක ඇප්ලයි කරගත්තා. මේක විනාඩි 30ක් විතර තිබ්බම හොඳට ඇති. ෆේස් එකට ටයිට් වුණාම ඇති කියලා හිතුණාම මේක රිමූව් කරන්න පුළුවන්. හරි පැක් එක හොඳට ෆේස් එකට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් එහාට නම් වීඩියෝස් වලට හිටියේ නැහැ. මොකද එයාට ක්ලාස් එකක් නිසා ඉක්මනට එයා වොෂ් දාගෙන ගියා. හරි මම පැක් එක වොෂ් කරන් ආවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදියට අයිස් කියුබ් අරගෙන ඔයාගේ ෆේස් එක හොඳින් මෙන්න මේ ආකාරයෙන් මසාජ් කරගන්න. තෙතමත්තු කරගන්න. ඊට පස්සේ ටෝන් එකක් තියනවා නම් මාළගාව ටෝන් එක යූස් කරන්න. මම ටෝන් එකක් විදියට මෙන්න මේ ඕනල් බ්‍රෑන්ඩ් එකේ ටෝන් එක තමයි යූස් කරන්නේ. ඉතින් මම ටෝන් එකෙන් චුට්ටක් මෙහෙම හොඳට ෆේස් එකට ස්ප්‍රේ කරගන්නවා. ඉතින් මාරම ලස්සන ග්ලෝ එකක් ආව ෆේස් එකට. මාරම ලස්සනයි. අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. බයි බයි.